බලය ලබා ගන්න උත්සාහ කරන මැතිවරණය. මේ අය ආවේ රාජ්‍ය ව්‍යාපාර පුලුල් කරලා සතොස දියුණු කරලා සමුපකාරයේ ගොඩනගලා ඔබට අඩු මිලට භාණ්ඩ දෙනවා කියාගෙන ආවේ. ඊයේ මම සතොසට ගියා. බඩු ටිකක් අරගන්න සතොසට ගියා. ඊයේ මම එමේ යනවානේ කඩවල වලට යනවා. වියලි මිරිස් සතොසට වඩා එළියේ මාකට් එකේ කඩවල වල ගාණ අඩුයි. ගාණ අඩුයි. 800 ගාණක් බිල ගහලා තිබුණා. එළිය 600 ගාණයි. දැන් සතොස ආවේ අඩු මිලට දෙන්න නම් රාජ්‍ය බදු මුදල් වලින් පඩි ගෙවලා සතොසේ මිල වැඩි ඇයි? දෙක සීනි වලක් මිල වැඩි. මං ගත්තේ නෑ. මොකටද ගන්නද? මම දැක්කනේ එහා පැත්තේ තියෙනවා. සීනි වලක් මිල අඩුයි. සමහර භාණ්ඩ තිබුන්නේ හිගයි. හංගන්න දෙයක් නෑ. සංකුයික් බෝතලයක් ගන්න ගියා තිබුන්නේ. පස්සේ ඉතින් එහෙම එක බඩුවක් නෑ, තව එකක් තියෙනවා, එකක ගණන් වැඩි. කඩේකට ගිහලා බඩු ටික අරගෙන ගියා. දැන් මං කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? මේ අය කිව්වේ රාජ්‍යය ආණ්ඩුව ව්‍යාපාර කළොත් මිනිස්සුන්ට අඩු මිලට භාණ්ඩ දෙන්න පුළුවන් කියලා. කතා කරගෙන අතර වාරේ අපේ කෙනෙක් ඇවිල්ලා ෆෝන් එක තියලා ගියේ ගෑස් මිල වැඩි වුණා කියලා පෙන්නන්න. මම ඒව ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඇයි දන්නවද? රටක් කරගෙන යද්දී මිල වැඩිවීම අඩුවීම වෙනවා. අඩුවීම වැඩිවීම වෙනවා. ඒකට අපි එයාලට වරද පටවනවා නෙමෙයි. ඒක තමයි හැටි. දැන් මම කලින් කියමින් හිටියෙත් ඒකමයි. ලෝක වෙළඳපොලේ ගෑස් මිල වැඩි වෙනකොට ලංකාවේ ගෑස් මිල වැඩි වෙනවා. ඒක අපිට මුකුත් බයින්න දෙයක් නැහැ. හැබැයි මේ අය විපක්ෂයේ හිටියා නම් කියන්නේ වැඩි වෙච්ච ටික හොරා කෑවා. ඒකයි කතාව මෙතන තියෙන්නේ. භාණ්ඩයක මිල වැඩි වෙච්ච ගමන් හැම තිස්සුවක්. ඒතර දැන් කලින් එක ගත්තේ ලංකාවේ සීනි, ලංකාවේ මිරිස් නිර්මාණය වෙනවා කියලා ඒගොල්ලොම කියනවනේ. දැන් නිෂ්පාදන ආර්ථිකයේ ගොඩනැගෙමින් තියෙන්නේ. ඇයි එළිය වෙළඳ පොළට වඩා සතොසේ ගණන් වැඩි? මම භාණ්ඩ ගත්තේ නැහැ. බිල බැලුවා මං ආවා. ඇයි ගණන් වැඩි? තව එකක් කියන්න. අද උදේ ගියා මම මාළු ගන්න දීවර සංස්ථාවේ වෙළඳ පොළේ. දීවර සංස්ථාවේ වෙළඳ පොළේ මිලට වඩා එළියේ කොල්ලෝ අඩුවට මාළු විකුණනවා. ආණ්ඩුව ව්‍යාපාර කරන්නේ අඩුවට දෙන්න කියලා. එක මාළු වර්ගයක් අරගෙන ආවා. අදිසියට මං ගියේ. එළිය ලෑල්ලේ මාළු ගණන් අඩුයි. රාජ්‍ය ව්‍යාපාර කරලා අඩුවට භාණ්ඩ දෙන්නම් කියලා ආපු ආණ්ඩුවක්. ඇයි එහෙනම් දීවර සංස්ථාවේ මාළු වල මිල එළිය ලෑල්ලට වඩා වැඩි? සතොසේ භාණ්ඩ වල මිල ඇයි එළියට වඩා වැඩි? ඒකට උත්තර දෙන්නත් ඕනේ ආණ්ඩුවම තමයි. මොකද රාජ්‍ය ව්‍යාපාර කිරීම පිළිබඳව වැඩිම වර්ණනාවක් කරපු කණ්ඩායම තමයි ඊයයි.